පෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි විද්‍යා ආයතනය එක්ව සංවිධානය කරන GIS පුහුණු වැඩසටහනට දැන් අයදුම්පත් කැඳවනවා. වෙන්න වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරන දෙපාර්තමේන්තුවේ මාධ්‍යක විසින් නිකුත් කරන විශේෂ නිවේදනයක්. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි විද්‍යා ආයතනය විසින් වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරන දෙපාර්තමේන්තුවේ යෙදවුම් පදනම් කර ගනිමින් ආයතනික ධාරිතාව ඉහළ නැංවීම සඳහා විශේෂයෙන් සකස් කරන ලද භූගෝලීය තොරතුරු පිද්දති පුහුණු වැඩසටහනක්. පෙබරවාරි 5 සිට 20 දක්වා පේරාදෙණිය පශ්චාත් උපාධි විද්‍යා ආයතනයේදී පැවැත්වේ. පෙබරවාරි 5 දින සවස් වරුවේ කොළඹ ප්‍රධාන කාර්යාලයෙන් බස් රථය පේරාදෙණිය බලා පිටත් වේ. ඕටමාලා අවසානයේදී ඩ්‍රෝන් සමීක්ෂණය සිදු කළ මන්නාරම ආශ්‍රිත ප්‍රදේශය වෙත විශේෂ ක්ෂේත්‍ර චාරිකාවක් සංවිධානය කර ඇය. එදින රාත්‍රී ආහාර පාන සහ නැවතීමේ පහසුකම්ද පේරාදෙණිය පශ්චාත් උපාධි විද්‍යා ආයතනය මගින් ලබා දේ. මෙහිදී ඩ්‍රෝන් සමීක්ෂණයේ ප්‍රතිඵලයක් ලෙස ස්ථාපිත කළ මුහුදු මට්ටම් කළ ස්ථාන නිරීක්ෂණය කරනු ලැබේ. 21 දින මධ්‍යහනේ නැවත කොළඹ බලා ආපසු පැමිණීමට නියමිතයි. To receive special news like this as soon as it is received, click the bell icon below to subscribe to our YouTube channel. Click the bell icon below to subscribe to our YouTube channel to receive special news like this as soon as it is available to you.